ආයුබෝවන්. අද අපි මේ පැහැදිලි කිරීමෙන් ලෝකයේ සුපිරිම හෝටල් ක්ෂේත්‍රයේ තියෙන අතිශය කුඩා ඒ වගේම වැදගත්ම රහස් ගැන ගොඩක් ගැඹුරින් සොයා බලනවා. සැබෑ සුඛෝපභෝගීත්වය කියන්නේ නිකම්ම පිටතින් පෙනෙන සරල සුන්දරත්වයකට වඩා ඊටමත් සංකීර්ණ පරිපූර්ණ ක්‍රියාවලියක්. ලෝකයේ සුපිරිම හෝටල් ඇත්තටම ඇගේමඩ ලක් කරන්නේ කොහොමද කියලා කවදා හරි හිතලා තියෙනවද? ඇත්තටම මේ වගේ ඉහළම මට්ටමේ සුඛෝපභෝගීත්වයක් දිගටම පවත්වා ගන්නවා කියන්නේ නිකම්ම වාසනාවට වෙන දෙයක් නම් නෙවෙයි. ඒක හරියටම ගණනය කරපු දැඩි පරීක්ෂාවට ලක් වෙන නිශ්චිත විද්‍යාවක්. මේක තේරුම් ගන්න නම් අපිට අපේ තිරේ ඉන්න මේ සජීවීකරණ චරිතය දිහා බලන්න වෙනවා. මෙන්න මේ වගේ අප්‍රකට පරීක්ෂකවරු, ඒ කියන්නේ ඉන්කොග්නිටෝ ඉන්ස්පෙක්ටර්ස්ලා තමයි මේ මෙහියුමේ රහස් නියෝජිතයෝ. කිසිම දැනුම් දීමක් නැතිව සාමාන්‍ය අමුතන් විදිහට එන මේ නිර්නාමික ඇගයුම්කරුවන්ගේ එකම අරමුණ හෝටලේ එකම ප්‍රමිතිය දිනපතාම හරියට පවත්වා ගන්නවද කියන එක සාක්ෂි සහිතවම පරීක්ෂා කරන එකයි. හරි. එහෙනම් මේකයි අපේ අද සැලැස්ම. 1. ෆෝබ්ස් තරු 5 සේවාවේ රහස. 2. තරු 5 ආගන්තුක ගමන් මඟ. 3. සැබෑ පෞද්ගලීකරණ සහ සේවාව. 4. අතිශය සූක්ෂම පිරිසිදුකම සහ නඩත්තුව. 5. කාර්ය මණ්ඩලයේ සවිබල ගැන්වීමේ වටිනාකම සහ 6. සාක්ෂි මත පදනම් වූ තාක්ෂණය. එනම් අපි මුලින්ම යමු අපේ පළමු මාතෘකාවට. ෆෝබ්ස් තරු 5 සේවාවේ සැබෑ රහස. මෙතනදී තීරණාත්මකම කාරණාව වෙන්නේ මේ කියන ෆෝබ්ස් ප්‍රමිතිය කියන්නේ නිකම්ම සුඛෝපභෝගීත්වය විතරක්ම නෙවෙයි කියන එකයි. ඒක හැමදාම කිසිම පුංචි දෝෂයක්වත් නැතිව අඛණ්ඩව එකම විදිහක පවත්වා ගැනීමක්. මේක කරන්න නම් කිසිදා නොබින්දන ඊටමත් විධිමත් මෙහෙයුම් දාමයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. දෙවෙනි කොටස තරු 5 ආගන්තුක ගමන් මඟ. අපේ මේ සජීවීකරණ අමුත්තන්ගේ ගමන් මඟ ප්‍රධාන අධීර 6කින් සමන්විතයි කියලා අපිට පේනවා නේද? හෝටලෙට එන්නත් කලින් විශ්වාසයේ ගොඩනැගීමේ ඉඳන් අවසානයේ පිට වෙලා යනකම් මේක විහිදෙනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි පිට වෙලා යද්දී බිල්පත් හදනකොට වෙන පොඩි ප්‍රමාදයක් වගේ සුළු වැරද්දක් වුණත් ඇති අමුත්තයිතකම් ලබාගත්තු ඒ සම්පූර්ණ සුන්දර මතකයම එක මොහොතින් මුළුමනින්ම විනාශ වෙලා යනවා. තුන්වෙනි කොටසින් අපි බලන්නේ සැබෑ පෞද්ගලීකරණය සර සේවාව ගැන. අපේ මේ සජීවීකරණ සූපවේදියා සහ කාර්ය මණ්ඩලයේ දිහා බැලුවාම තේරෙනවා අමුත්තන්ගේ කැමැත්තන් නිකම්ම සටහන් කරගන්න එක විතර කිසිසේත්ම ප්‍රමාණවත් නෑ කියලා. ඒ තුරුතුරු සියලුම අංශ වෙත ගිහින් ඇත්තටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට කියන්නේ ඇක්ටිවේෂන් කියලා. ඒ වගේම සාමාන්‍ය විදි ව්‍යවහාරයෙන්, ඒ කියන්නේ ස්ලෑන්ග් වචන වලින් තොරවීම සහ හැම වෙලාවෙම අමුත්තා එක්ක අක්ෂි සම්බන්ධතාවයෙන්වත් නැත්නම් අයි කොන්ටැක්ට් එක පවත්වා ගැනීම මෙතනදී අනිවාර්ය නීති විදියට සලකනවා. අංක 30. මේ අංකයේ පිටිපස්සේ තියෙන කතාව ඇත්තටම පුදුම හිතෙනවා. ඒ තමයි තත්පර 30 කියන්නේ දුරකථන හැමතුමකදී ආපහු කතා කරන්න විකල්පයක් ලබා දෙන්න නැතිව අමුත් එක ඔන් හෝල්ඩ් දියන්න පුරුවන් උපරිම කාලයයි. මේක කොයිතරම් නිශ්චිත ඒ වගේම දැඩි නීතියක්ද කියන එක මේකෙන් අපූර්වට පැහැදිලි වෙනව නේද? 4 වෙනි කොටස අතිශය සූක්ෂම පිරිසිදුකම සහ නඩත්තුව. මේ සජීවීකරණ රූපවලින් පේනවා වගේ සවස ටර්න් ඩවුන් සේවාවේදී මේගොල්ලෝ අවධානය යොමු කරන අතිශය කුඩා තොරතුරු දැක්කාම ඇත්තටම හිතාගන්න තමාරුයි. හිසකෙස් ගහක් හෝ පොඩිම දුවීලි ඉරක්වත් නොතිබීම, ආලේපන යටින් තියෙන උසස් තත්ත්වයේ ආවරණ, සිංකකේ උණු වතුරේ නිශ්චිත උෂ්ණත්වය මනින එක සහ වැසිකිලි කඩදාසිවල අගපවා හරියටම ත්‍රිකෝණාකාරව සකසලා තියෙන එක වගේ දේවල් ගැන ඔවුන් දක්වන්නේ අතිමහත් අවධානයක්. 5 වෙනි කොටස කාර්ය මණ්ඩලයේ සවිබල ගැන්වීමේ වටිනාකම. තරු දිනා ගන්නා හෝ අහිමි වන අවස්ථාව. මේක හරිම ප්‍රබල කියමනක්. යම්කිසි ගැටලුවක් මතුවනාම ඒක निराකරණය කරන ආකාරය මත තමයි තරු 5 ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ. ඒක තමයි ඔවුන්ගේ සැබෑ ප්‍රායෝගිකම පරීක්ෂණය. අපේ මේ සජීවීකරණ කාර්ය මණ්ඩල සමාජිකාවට දීලා තියෙන බලය බලන්න. අමුත්තාගේ ගැටලුව අහන පළමු සේවකයාටම ඒක ක්ෂණිකව විසඳන පූර්ණ බලය දීලා තියෙනවා. මේ විස කලමනාකඩුවල් හොයාගෙන යන්න කාලේ නාස්ති වෙන්නේ නෑ වගේම අමුත්තාට තමන්ගේ පැමිණිල්ල වෙන අයට ආයෙත් කියමින් අපහසුතාවයටපත් වෙන්න සිද්ධ වෙන්නේත් නෑ. 6 වෙනි සහ අවසාන කොටස සාක්ෂිමත පදනම් වූ තාක්ෂණය. මේ අමාරු ප්‍රමිතීන් කවදාවත් ප්‍රතික්ෂේප කරන්න බැරි පැහැදිලි දත්තබගට පරිවර්තනය කරන්නේ මෙහෙමයි. ෆ්ලැග්, නම්බර්, මීඩියා සහ ටෙක්ස්ට් කියන මේ ප්‍රධාන යෙදුම් 4 පාවිච්චි කරමින් නිකම් චෙක්ලිස්ට් එකක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රබල සාක්ෂි මෙවලමක් බවට පත් කරනවා.
මේකෙන් අපිට පරණ ක්‍රමයේ ෆෝබ්ස් ප්‍රමිතියේ තියෙන ලොකුම වෙනස අපූර්වට තේරුම් ගන්න පුරාන්. නිකම්බ කාමරේ පිරිසිදුයි කියලා හරි ලකුණක් දානම වෙනුවට සජීවී ඡායාරූප සහ නිශ්චිත උෂ්ණත්වයන් ලබා දෙන එක මෙතනදී අනිවාර්යයි. සැබෑ සාක්ෂි මත පදනම් වෙනවා කියන්නේ හරියටම අන්න ඒකටයි. හිතලා බලන්න මේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය කොච්චර දියුණුද කියලා. කාර්ය සම්පූර්ණ කරන එක අදාළ ස්ථානයට සහ වේලාවට GPS හරහා බැඳිලා තියෙන්නේ. පරණ පින්තූර අප්ලෝඩ් කරන්න බෑ. සජීවීවම ගන්න පින්තූර විතරයි පිළිගන්නේ. ඒ වගේම දෝෂයක් වසා දාන්න කලින් ඒක නිවැරදි කලා කියලා පෙන්වන ඡායාරූපයක් උත් අනිවාර්යයි. මේකෙන් කිසිම තර්කයකට ඉඩක් තියෙන්නේ නෑ වගේම බොහොම පැහැදිලි පුහුණු දත්තත් සපයනවා. ඉතින් සජීවී සාක්ෂි සහ සේවකයන්ව සවිබල ගැන්වීම හරහා මේ විදිහට පරම පරිපූර්ණත්වයක් සාර්ථකව නිර්මාණය කරන්න පුරවන්නම් මේ නිශ්චිත මූලධර්ම වෙනත් කර්මාන්ත වලට යොදාගත්තොත් මොන වගේ වෙනසක් වේද මේ සාක්ෂි මත පදනම් වූ වගකීම අපේ වෘත්තීය ලෝකයන්ටත් ගෙන්න පුළුවන් ද? ඒතර මේක අපේ කාර්යක්ෂමතාවයේ ඉහළ නම්වන්න කදිම උදාහරණයක් වගේම අපි හැමෝම තවදුරටත් ගැඹුරින් හිතලා බලන්න ඕන අපූර්ව අදහසක්.